එහෙමනම් අපි පුතේ අද දවසේ මේ ආරම්භ කරන්න හදන්නේ අතිවිශාල දරුවෝ පිරිසක් ඊටාම පිළිවෙලට මේ වැඩේට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මේ ආරම්භ කරන්න හදන්නේ ඔයාගේ 2026 වර්ෂයේ 9-10 ශ්‍රේණිය. පුතේ ඔයා දන්නවා මේ ඔයා ඇවිල්ලා තියෙන තීරණාත්මක අවුරුද්දක. සාමාන්‍ය පෙළ විභාගයේ ලියන්න A to Z මේ 10 ශ්‍රේණිය හරියටම දැනන් සිටීම අතිශය වැදගත්. අද දවසේ ඉරිදා අපිට නියමිතව තියෙන ප්‍රශ්න පත්‍ර. නමුත් පුතා අද දවසේ ආරම්භ කරන මේ පාඩම පළවෙනි පාඩම මම ඉරිදා පන්තියේ තමයි දිගටම කතා කරන්නේ. ඒකට හේතුව ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න කලින් ඔයාට මොනා කරලා තියෙන්න ඕනද? තියරි ටික ඉවර කරන් තියෙන්න එපා. ඒතකොට තියරි ටික ඉවර කරන් තියෙන්න ඕන නිසා සිද්ධාන්ත පන්තිය මෙන්න මේ ඉරිදා පන්තියේ මේ බයොලොජි අද ආරම්භ කරන පාඩම දිගටම කරන් යනවා. ප්‍රශ්න පත්‍ර පසුව කරනවා. ඇයි ඒ පාඩම් කීපයක් ඉවර කරාට පස්සේ අපි ඒකට එනවා. ඊළඟට බ්‍රහස්පතින්දා සෙනසුරාදා කියන පන්තිවල වෙනකොට ආරම්භ කරලා තියෙන වැඩසටහන් ටිකක් තියෙනවා. ඒ වැඩසටහන් ටිකේ අලුත් වැඩසටහන් වලට යනවා. කෙමිස්ට්‍රි ෆිසික්ස් වැඩසටහන් ටිකට යනවා. එතකොට ඔය කාලසටහනේ ඔයා එන්න ඕනි ස්ථිරව සතියට පන්ති වාර 3ක් තියෙනවා. බ්‍රහස්පතින්දා පන්තිය හෝ සෙනසුරාදා පන්තිය කියන්නේ සිද්ධාන්ත පන්ති දෙක ඉදිරියට යදෙන ඒ දෙකෙන් එකක් තෝරගන්න. මේ දෙකේම ගන්නන්නේ එකම දේ. මේ දෙකෙන් එකක් තෝරගන්න. අඟහරුවාදා පන්තිය කියලා කියන්නේ TNQ ක්ලාස් එක. මේක රාත්‍රී 9:00ට පොඩ්ඩක් රාත්‍රී පන්තියක් විදිහට දෙනවා. මේ විභාගයේ කට්ටිය යනකම්. මේ පාර විභාගෙ ලියනා ඉන්නේ. ඒගොල්ලෝ විභාගෙට ගියාම මම ඕගොල්ලන්ට දහවල් වරුවක් දෙන්නම්. ඊළඟට ඉරිදා රාත්‍රී 7:30ට ඕගොල්ලන්ට තියෙන මොන පන්තියද? මේ අද දවසේ අපි කතා කරන පන්තිය. ඒක පසු කාලීනව ප්‍රශ්න පත්‍ර පන්තිය. ඔය තමයි වගේ කාලසටහන ස්ථිරව සතියට පන්ති වාර 3. හරි. ඉතින් ඔයා මේ එන 10 වසරේ ඔයාලා දන්නවා පාඩම් 20ක් තියෙනවා. ඒ පාඩම් 20 පළවෙනි ටියුට්ස් 6 10 ශ්‍රේණියට නියමිත පළවෙනි ටියුට්ස් 6 තමයි ඔය තියෙන්නේ. ඒතකොට මට එකින් එක පැහැදිලි කරන්න දෙයක් නැහැ පොදුවේ කියන්නම්. පළවෙනි ටියුට් එක ජීවයේ රසායනික පදනම අද පටන් ගන්න මේක. මේ හැම ටියුට් එකකටම පුතා තියෙනවා මේකේ TNQ ටියුට් එකක්. ඒක තමයි අතිශය වැදගත් ටියුට් එක. මොකක්ද ඒකට හේතුව? අපි පාඩමක් උගන්වලා ඉවර කරනවා කියලා කියන්නේ පුතේ. දැන් ඔයාලා 9 වසරේ මාත් එක්ක හිටියා නම් 9 වසරේ තිබ්බන් TNQ ටියුට් එක. හැබැයි 10 දී එක වෙනස් වෙලා තිනවා පාඩමෙන් පාඩමට විභාග ප්‍රශ්න වෙන් කරපු වෙනම ටියුට් එකක් පුතාලට ලැබෙනවා. ඒතකොට මේ තියෙන්නේ ජීවයේ රසායනික පදනම ඔයාලා මේ අවුරුද්ද ගෙදරට එන TNQ එක. ඒතකොට පළවෙනි අද උගන්වන පාඩම ඉවර වුණාම සර් මේ විභාග ප්‍රශ්න ටික කතා කරලා පාඩමෙන් ඔයාලට විභාග ප්‍රශ්න කරන්න පුළුවන් කියන එක තහවුරු කරනවා. ඊට පස්සේ සරල රේඛීය චලිතය, නිව්ටන් නියම, ඝර්ෂණය, සිද්ධාන්ත නිබන්ධනය. මේ තියෙන ඊළඟ පාඩම් ටිකේ සිද්ධාන්ත ටියුට් එක. හරි. ඊළඟට ඒකට අර විදිහටම ප්‍රශ්න ටියුට් එක මේ TNQ ටියුට් එක. විභාග ප්‍රශ්න ටික ඔක්කොම වෙන් කරලා තියෙන්නේ පොතේ. එතකොට ඔයාට ඒකෙන් පුළුවන් ඉක්මනින්ම ඒ පාඩම් ටික හොඳට අවබෝධ කරගන්න විභාග මට්ටමටම. ඇයි මම උගන්වනවා විභාග ප්‍රශ්න ටික සාකච්ඡා කරන ඔක්කොම ටික. එතකොට පුතේ පාඩමෙන් පාඩමට විභාගෙට එන ටික ඔයාට හොඳටම පුළුවන් වෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ පුතා පදාර්ථයේ ව්‍යුහය කියන රසායන විද්‍යාව පාඩම. එතකොට ඒකේ ටියුට් එක තමයි මේ තියෙන්නේ. එතකොට ඒක කෙමිස්ට්‍රි පාඩම ඔයගොල්ලන්ට මේ වාරේ තියෙනවා. ඊළඟට ඒ පාඩමත් ඉවර කරාම මේ විදිහට TNQ ටියුට් එක ලැබෙනවා. ඔය තමයි ඔයාලා පළවෙනි මාසේ ජනවාරි මාසෙට ගෙදෙට්ට එන ටියුට් 6. හරි. ඉතින් එතකොට මේ ටියුට් 6 ඉවර වෙනකොට තමයි ඊළඟ ටියුට් එක එන්නේ. එහෙම පුතාලා මෙන්න මේ ටික ඔයාට 10 ශ්‍රේණියට එනවා. මේ තමයි ඔයාගේ ගෙදරට එන පොත් කට්ටලේ. දැන් මම ඔය කතා කරපු තැනින් අයින් කරොත් එතන ඉඳලා ඔයාලට එනවා ශාක හා සප්තසෛලවල ව්‍යුහාකෘත්‍ය ජීවීන්ගේ ලාක්ෂණිකය 6-8 ඒකේ TNQ එක මම මේ පෙන්නන්නේ මොකක් නිසා නෙමෙයි. එතකොට 7 ටියුට් එක 7 පාඩම ඊළඟට ඊළඟ ජෛව ගෝලය, ජීවය අඛණ්ඩතාවය TNQ, ද්‍රවස්ථිති පීඩනය, හරි ඇති. මේ පදාර්ථයේ වෙනස් වීම, ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය තියරි ප්ලස් TNQ, කාර්ය ශක්තිය ජවය තියරි ප්ලස් TNQ, හරි. ධාරා විද්‍යුතය 19 වෙනි පාඩම, ප්‍රවේණීය 20 වෙනි පාඩම. එතකොට මම ඔය ඕගොල්ලන්ට පෙන්නුවේ තියරි සහ TNQ ටියුට් සෙට් එක පළවෙනි පාඩම් 20. මේ දේවල් ටික පෙන්වන්නේ පුතේ ඕගොල්ලන්ට මම මේ පටන් ගැම්මෙම පාඨමාලාව පිළිබඳව විශ්වාසයෙන් ඔයා ඉන්න ඕනේ. එහෙම නැතුව ඔයාගේ ලකුණු වැඩි කරන්න බෑ. දැන් මා දෙයක තහවුරු කරලා පෙන්නන්නම් ඔයාට. හොඳේ. මේ තියෙන පේපර්ස් පොත්. මේ තියෙන ඔයාලට ලැබෙන ප්‍රශ්න පත්‍ර පොත්. ඔය තියෙන ෆස්ට් ටර්ම් එකේ MCQ බූස්ටර්, බහුවර්ණ ප්‍රශ්න 500 පොත්, බයෝ බූස්ටර්, ජීව විද්‍යාව විතරක් වෙන් කරපු ප්‍රශ්න 500 පොත්. හරි. ඔය තමයි ඔයාලට ලැබෙන පේපර්ස් පොත්. ඊළඟට ඔය පාඩම් 20ටම ෂෝට් නෝට් පොත් තුනක් දෙනවා. මේ තියෙන්නේ භෞතික විද්‍යාව සියලුම පාඩම් ටිකට අදාළව සකස් කරලා තියෙන කෙටි සටහන් පොත. හරි. මේ තියෙන්නේ ජීව විද්‍යාව සියලු පාඩම් ටිකට අදාළව සකස් කරලා තියෙන කෙටි සටහන් පොත. මේ තියෙන්නේ හරි රසායන විද්‍යාව කෙටි සටහන් පොත. ඔය තමයි පුතේ 10 ශ්‍රේණියේ වැඩසටහන. පන්තියේ අලුතෙන් ආපු දරුවෙක් සර් ගැන දන්නේ නැත්නම්, සර්ගේ පන්ති ගැන දන්නේ නැත්නම් මේ දැනුවත් කිරීම ඔයාට අපි ගාව පුතා දිස්ත්‍රික් මට්ටමින් අපි සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්තුවා. ඒ සම්මන්ත්‍රණවලදී අපි මේ දරුවන්ට ලබා දීපු ලීෆ්ලට්ස් තමයි මේ තියෙන්නේ. එක එක දිස්ත්‍රික්කයට වෙන වෙනමම ඒ දිස්ත්‍රික්කවල ඒ ලේඛනයේ නැත්නම් ඒ අපි දීපු ලීෆ්ලට් එකේ අපි මුද්‍රණය කරලා ලබා දුන්න සහ ඔයාලත් දකින්න නැති ඔයාලට PDF විදියට ලැබෙන්නේ නැති ලංකාවේ ලොකුම විද්‍යාව ඒ ප්‍රතිඵල ලේඛනය. හැමදාම මගේ පන්තිවලට ඔයගොල්ලෝ දකින්න ඇති ගීතාංශයේ මොනවා හරි ඇඩ්වර්ටයිසින් එකක් දැක්කොත් 75ට අඩු වෙන්නේ. ලකුණු 75ට අඩු නම් එන්නේ. ඇයි ඒ? 75ට අඩු අයට අපි ගාව තියෙන වැඩසටහන ඇත්තටම හොඳ වැඩසටහනක්. ඒගොල්ලන්ට පුළුවන් ඒ වැඩසටහන අරා තමන්ගේ ලකුණු හදාගන්න. පොඩ්ඩක් බලන්න පුතේ chat එකේ උරුලන් දාලා දෙන්න මේගොල්ලන්ට අපේ පන්තියේ දරුවෝ විතරක් දාන්න ලකුණු තමන්ගේ දෙවෙනි වාර ලකුණු. හරි පුතේ ඔය 9 වසරේ ලකුණු හොඳේ. ඔයාලට පේනව නේද?
90 ගණන් 100 විතරමයි වැඩිපුරම වැටෙන්නේ. ඊටාම කලාතුරකින් නේද 80 ගණන් වැටෙන්නේ. ඒතර තමන් සංසන්දනය කරන්න පන්තියේ. හරි පේනවනේ බලා ගන්න බැරි වේගයකින් ලකුණු වැටෙනවා. හැබැයි ඒ වැටෙන ලකුණු ඇතුළේ අර සමහර දරු දාන්නේ 40 ගණන් 90 ගණන් වෙලා තියෙනවා. හරි 30 ගණන් 90 ගණන් වෙලා තියෙනවා. ඉතින් හරි කම්පෙයාර් කරලා දානවා බලන්න. chat එක ඕපන් කරලා බය නැතුව ලකුණු දාන්න කියන්න තරම් හැකියාවක් තියෙන පන්තියක් පුතේ මේක. ඔය සතියකට පන්ති 3 ගානේ මාසෙකට ස්ථිරව පන්ති වාර 12ක් තියෙනවනේ. සතියකට පන්ති 3 ගානේ මාසෙකට ස්ථිරව පන්ති වාර 12ක් තියෙනවා. එතකොට මේ 12ටම තමයි පුතේ මේ පන්ති මාසික පන්ති ගාස්තුව. හරි. එතකොට මේ තියෙන්නේ ටියුට් ටික printed. ඔයාට ටියුට් ටික PDF නම් ඕනි. මේ මුදල ඔයගොල්ලෝ ගෙවීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවසාන වශයෙන් මෙන්න ඔයාට අවශ්‍ය කරන නම්බර්ස් දෙක මේ දෙක හරහා පුතා ඔයාට පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්.